අද ගෙන වීඩියෝ එක ටිකක් විශේෂ වීඩියෝ එකක්. මේ જાතියේ ත්‍රිවිල් එකක් තියෙන හැමෝටම මේක වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක දිගටම බලන්න. අපහැදිලි තැන් තියෙයි නැත්තම්. අද වීඩියෝ එක කරන්නේ මම ඇත්තට මේ යුනිට් එක මේක රිමෝට් සර්කිට් එකක්. මේකේ මේ රිමෝට් එකේ තියෙන කී වලින් ත්‍රිවිල් එකේ ස්ටාර්ට් කරන්න පුළුවන්, ඔෆ් කරන්න පුළුවන් මීටර් 50ක් දුරක ඉඳගෙන. ඒකට වඩා වැදගත් කාරණාවක් තියෙනවා. මේ ත්‍රිවිල්ගේ අතුරිනුත් පුළුවන් ස්ටාර්ට් කරන්න මේක හයි කරාම මේ රිමෝට් එකනොත් පුළුවන්. එතකොට මේ අපිට මේක හයි කරගන්න තියෙන්නේ මේ යතුරු ස්විච් එක ගාව වෙන ක්ලිප් එකටම තමයි. ක්ලිප් එක ගලවලා මේල් පැත්ත මේ පැත්තටත් ෆීමේල් පැත්ත මේ පැත්තටත් ගහුවම මේ සර්කිට් එක වැඩ කරනවා. මේකට එර්ත් එකක් වෙනම සප්ලයි කියන්නේ බෝඩි එර්ත් එකක් කොහෙන් හරි දෙන්න ඕනේ. මොකද මේ ක්ලිප් එකේ එර්ත් එකක් නැහැ ගන්න. ඒක නිසා තමයි එහෙම දාලා තියෙන්නේ. හරි, දැන් අපි බලමු මේක හයි කරලා වාහනේට කොහොමද ක්‍රියාකාරීත්වය කියලා. හරි, ඉස්සර වෙලාවම මේ තියෙන්නේ මේ ප්‍රධාන ක්ලිප් එක. මේක මම නිකන් ගලවලා තිබ්බේ කලින්. මෙන්න මෙහෙම තමයි ක්ලිප් එක හයි වෙලා තියෙන්නේ. මේක එන්නේ යතුරු ස්විච් එකේ දාගෙන ක්ලිප් එකේ තමයි මේ ක්ලිප් එකෙන්. දැන් මේ ක්ලිප් එක මෙහෙම ගලවලා ගොඩක් වෙලාවට ත්‍රිවිල් එක හොදකම් කරන් යන අය කරන්නේ මෙතනට වයර් එකක් ගහලා තමයි ත්‍රිවිල් එක ස්ටාර්ට් කරගෙන. ඒ කියන්නේ දැනුම තියෙන අයට මෙතනට වයර් එකක් ගහලා මේක ස්ටාර්ට් කර ගන්න පුළුවන්. මම ඒ ගැන වැඩි හඳුන්වීමක් කරන්නේ නැහැ. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට මේකට මේ පැත්තට ක්ලිප් එක මෙහෙම සම්බන්ධ කරලා මම අනිත් පැත්තට ගහලා ඉන්න. හරි, මම දැන් සම්බන්ධ කරගත්තා මෙතන මේ ක්ලිප් එක වලට පෙර මේ ක්ලිප් එකක් ගහලා මෙතන ක්ලිප් එකක් ගහලා තියෙනවා. දැන් මේ සර්කිට් එක මේක හරහා තියෙන්නේ. මම එර්ත් එක දැනට తాවකාලිකව මෙතන සම්බන්ධ කරා. එර්ත් එක හොඳට සම්බන්ධ කරගෙන ඇණයක් දාලා කොහෙද පොඩි එර්ත් එකක් මේ වාහනේ මේ අස්සේ කොහෙද හංගන්න පුළුවන් මේ ක්ලිප් එකේ එර්ත් එකක් නැති නිසා. දැන් මෙතන පොඩි ලයිට් එකපාර ලයිට් එකක් පත් කරලා මේක ඔන් කියලා පෙන්නන්න. ඊට පස්සේ අපි බලමු දැන් මේක වැඩ කරන විදිහ. මේ තියෙන යතුර දැන් වලට පේනවා. මේකේ යතුර මෙහෙම දැම්මම නියුට්‍රල් බල්බ් එක පත් වෙනවා, බැටරි බල්බ් එක පත් වෙනවා. එතකොට මේක දැන් මෙහෙම වාහන ස්ටාර්ට් කරාම බැටරි බල්බ් එක නිවෙනවා, නියුට්‍රල් බල්බ් එක පත් වෙනවා, මීටරෙත් වැඩ කරනවා. දැන් මේකේ මේ ඔයාලට සද්ද එන හදිට ඇහෙන්නේ නැද්ද? දැන් වාහනේ ස්ටාර්ට් එකේ තියෙන්නේ. දැන් අපි මේක යතුරෙන් අපි මේක ඕෆ් කරමු. හරි, දැන් යතුරෙන් ඕෆ් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේකේ මේ ඒ අකුර එබුවම ඔයාලට පේනවා දැන් මේක ඔන්න තත්ත්වයටපත් වුණා. ඒ කියන්නේ දැන් වාහනේ ඔන් වෙලා තියෙන්නේ. මම මේ යතුර මේකෙන් දාගන්න නැත්නම් යතුරෙන් ඔන් කරා කියලා හිතන්නේ. ඒතර මේ අකුරෙන් මේක නැවත ඕෆ් කරන්නත් පුළුවන්. ඔයාලට පේනවාද හරියට? මම හිතනවා පේනවාද කියලා. මෙහෙම ඒ අකුර එබුවම වාහනේ ස්ටාර්ට් ඒ කියන්නේ ඔන් තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මේ D අකුර එබුවොත් වාහනේ ස්ටාර්ට් වෙනවා. රිමෝට් එකකින් ස්ටාර්ට් වෙනවා දැන්. එතකොට C අකුර වැඩ කරන්නේ නැහැ. මේකේ වැඩ කරන්නේ නැහැ කියන්නේ මේ සම්බන්ධ කරලා නැහැ මොකේටවත්. එතකොට අපිට ඕන නම් නැවත මේ අකුර පත්තු කරලා ඒ අකුර ඔබලා මේ වාහනේ එන්ජින් එක ඕෆ් කරන්න පුළුවන්. එතකොට මේක මේ ක්‍රියාවලිය සාමාන්‍ය මීටර් 50ක් විතර දුර ඉඳගෙනත් කරන්න පුළුවන්. බැටරි මේ රිමෝට් එකේ බැටරි හොඳ තත්ත්වයේ තියෙනවා නම් මීටර් 50ක් විතර දුරට වැඩ කරන. දැන් ඔයාලට පේනවා මේ පෙට්‍රල් කට්ට අඩු වේගකට යනවා දැන්. අපි දැන් මේ B අකුර ගැන කතා කරමුකෝ. B අකුර මෙහෙම එකපාරක් එබුවම B අකුර කොහොම ඔබලා B අකුර දැන් ඔබලා තියෙන්නේ. B අකුර ඔබලා අපි මේ යතුර මෙහෙම ඔන් කරොත් දැන් ඔයාලට පේනවා මේ වාහනේ වැඩ කරන්නේ නැහැ. හරිද? එතකොට ඇත්තටම ලොක් අවස්ථාවක් තමයි දැන් මේක. ඒ කියන්නේ මේක යතුරට වැඩ කරන්නේ නැහැ. වාහනේ ඇත්තටම ලොක් වෙලා තියෙන්නේ. දැන් අපි මෙච්චර කාලයක් මෙතන මෙහෙම දැන් ස්ටාර්ට් එකේ ගිහිල්ලා මෙහෙම යතුර ඕෆ් කරලා යතුර අරගෙන යනවා. අපි හිතනවා ඇත්තටම මේක දැන් ආරක්ෂිතයි නවත්තලා තියෙන්නේ කියලා. නමුත් හොරාට පුළුවන් මෙන්න මේ ක්ලිප් එක ගලවලා ක්ලිප් එකෙන් වයර් කෑල්ලක් ජොයින් කරලා මේක ස්ටාර්ට් කරන්න. එතකොට මේ B අකුර අපි ඔබලා තියෙන තාක්කල් මේක වැඩ කරන්නේ නැහැ. දැන් B අකුර ආපහු මෙහෙම ඔන් කරොත් ඔන්න ඔයාලට පේනවා යතුරෙන් මේක ඔන් වෙනවා. හරි, ඊට පස්සේ අපි D අකුරෙන් මේක ස්ටාර්ට් කරොත්
හරි D අකුරෙන් ස්ටාර්ට් වෙනවා. දැන් උතට මේ B අකුර අපි මෙහෙම එබුවොත් දැන් යතුරෙනුයි රිමෝට් එකනුයි දෙකෙන්ම මේක ඔෆ් වෙලා තියෙන්නේ. මේක A අකුරෙන් වෙන්නේ A අකුරේ එබුවොත් A අකුරෙන් තමයි ඔෆ් වෙන්නේ. යතුරෙන් ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේක B අකුරෙන් ඔෆ් කරොත් B අකුරෙන් ඔෆ් වුණාට පස්සේ යතුරෙන් ඔන් කරන්නත් බෑ. කාට හරි අද ක්ලිප් එකට මෙහෙම වැඩ කාදෙකට ඉතින් ඔය ක්ලිප් එක ආයෙත් පැත්ත හොයාගෙන ගන්න පුළුවන්. ඒක ගැන දැන් ආණ්ඩු වෙන්න එපා මාත් එක්ක. මම පොදුවේ ඉතින් කියන්නේ ලේසියට. දැන් එතකොට මේ ලේසියෙන් දැනුම නැති කෙනෙකුට හොයන්න අමාරුයි. එතකොට ඔයාලා හිතන්න දැන් වාහනේ අපිට කොහේ හරි යන්න අවශ්‍යතාවයක් තියෙනවා අපි යන්න කැමති නැහැ. උදාහරණයක් මම කියන්නේ. එතකොට කාට හරි කියන්න පුළුවන් දැන් මාද වැඩේ මචං මේ ත්‍රිවිල් එක වැඩ කරන්නේ නැහැ බලහන්කො මේ ස්ටාර්ට් වෙන්නේ නැහැ මොකක්වත් වෙන්නේ නැහැ මේ බාහිර යතුර ගාවට ස්ටාර්ට් වෙන්නේ නැහැ මේක ඔන්න වෙන්නේ නැහැ මෙහෙමයි කියලා ෂේප් එකක් දා ගන්න පුළුවන්. එතකොට B අකුර තමයි වැදගත්ම එක මේකේ B අකුර ඔන් කරලා තිබ්බම ඔන්න දැන් යතුරෙන් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. දැන් යතුරෙන් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. කැමති අය ඉන්නවා නම් කියන්න හදලා දෙන්න පුළුවන්. මේක හදපුවා නැහැ මං ගාව. මේක ඕඩර් එකකට හැදුවේ එක්කෙනෙකුට. දැන් එයාට මේක දුන්නාට පස්සේ මං ගාව ආයි නැවත නැහැ මේ જાති ඒවා. ඔයාලට හදලා දෙන්න පුළුවන්. දවස් දෙකක් තුනක් ඇතුළත එකක් නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න. මේක හැබැයි ඉතින් රුපියල් 500,000ක් නම් ගන්න හම්බ වෙන්නේ ටිකක් මිලයි. නමුත් වාහනේ ආරක්ෂාව ගැන හිතනකොට මේ මිල ටිකක් සාමාන්‍යයෙන් මිලක් නෙමෙයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. කොහොම හරි කමන්නේ කැමති කට්ටිය ඉන්නවා නම් කියන්න හදලා දෙන්න. මේකේ මේ රිමෝට් එකේ මේ පැත්තේ බැටරිය ගලවලා මේ ඇනේ ගලවලා මේක පළු කරාම බැටරියක් තියෙනවා මේක ඇතුලේ. ඒ જાති බැටරිය බැස්සොත් බැටරියක් දාගන්න පුළුවන්. මේක ඉතින් ගොඩක් කලාවට වටින්නේ. දැන් අපි කොහේ හරි කඩේකට එහෙම යනවා නම් මේක B අකුරෙන් මෙහෙම ලොක් කරලා ගියාට පස්සේ ආයෙ ඉතින් ඔයාලට ගන්න බෑ. ඔන්න වෙන්නේ නැහැ. හරි පේනවනේ. පාක් ලයිට් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ සේද වාහනේ නැවතිලා තියෙන්නේ. මේකේ තවත් විශේෂ කාරණයක් තියෙන්නේ. දැන් අපි හිතමු මේකේ මොනවා හරි ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථයන්නේ. මේකේ මොනවා හරිලා වැඩ කරන්නේ නැතුව ගියොත් මෙතනින් වාට ක්ලිප් එක ගැලෙව්වා මෙතනින් ගැලෙව්වා. මේ ක්ලිප් දෙක එකට සම්බන්ධ කරාට පස්සේ නැවත ආයි වාහනේ පදන තිබ්බ තත්ත්වෙම වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ ඔරිජිනල් තත්ත්වයට හානියක් නොවෙන්න තමයි මේක මම නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙන්න මේ වයර් එක තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. ඉතින් ඒක බොඩි එර්ත් එකක්. ඒ කියන්නේ එර්ත් වයර් එකකට බොඩියට සම්බන්ධ කරනකොට මේ හැදීම පුළුවන් ඇනාලෝගව තියෙනවා. ක්ලිප් එකක් ගහලා ඇන එකට හයි කරගත්තා නම් වැඩේ එතනින් ඉවරයි. එහෙනම් අතට නවතින්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ යතුරු දෙක. හරි ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට.